අයිබෝවන් සුබම සුප සතයක් ප්‍රාර්ථනා කරනවා තොපිත් එක එකතු වෙලයි නොගුණ හැමෝටම ඔන්න මේ රස්නේ කාලේ අම්බත් තියෙන නිසා ඔන්න අද අපි හිතුවා හැමදාම හදන කෑම හදාන්නේ නැතුව මැංගෝ ස්මූති එකක් හදන විදිහ කරන්න කියලා දෙන්න. ඉතින් බලාගෙන ඉන්න හරිම ලේසියෙන් පොඩි දරුවෙක්ට උනත් මේක හදන්න පුළුවන් බලන්න කොහොමද මේක හදන්නේ කියලා. අද අපිට මේ වැඩේට ඕනේ වෙනවා හොඳට ඉතුණු අඹ ගෙඩියක් සීනි අයිස්ක්‍රීම් යෝගට් හරි සෙට් කිරි හරි ඕනි වෙනවා. ඒතකම අයිස්කැට එතකම කිරි. අඹ ගෙඩිය හොඳට ඉදුණු අඹ ගෙඩියක් ගන්න අරගෙන හොඳින් මේකේ පොතු ඉවත් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම හැම පොතක්ම අයින් කරන්න. ඊළඟට ඉක්මනට අපි මේක පෙන්නනවා. මොකද හරිම ලේසියි මේක උගලන්ට හදාගන්න. ඉතින් පේනවා ඇති කහම කහ පාට කැපුවට පස්සේ ඉතින් මේක දැක්කම මට කෑල්ලක් කාලා බලන්න තියුණා. ඒ නිසා මම කෑවා. ඉතින් විදිහට අපි කොටු කෑලි වලට කපා ගමු. මේක පොඩියට කපා ගන්න. මොකද අපි මේක බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. මම ගත්ත අඹ ගෙඩිය ගොඩාක් ලොකු එකක් නිසා මම එකයි ගත්තේ. මේක කර්ත කොළඹ අඹ. ඔයගලන්ට පුළුවන් ඉතින් Tamanට අවශ්‍ය ප්‍රමාණයට අඹ ගෙඩි ගන්න වැඩි කරන්න. ඒ වැඩි කරනකොටම අනෙත් අමුද්‍රව්‍යත් ඒ විදිහටම වැඩි කරලා ගන්න. හරිම ලේසි. අඹ ගෙඩිය මේ විදිහට කොටුවට කපා ගත්තට පස්සේ ඊළඟට අපි එකතු කරගමු සීනි. සීනි වලින් මේස හැඳි දෙකක් එකතු කරන්න. ගොඩක් පුරවලා ලොකු මේස හැඳි දෙකක් එකතු කරන්න. ඊළඟට අපිට ඕනේ වෙනවා යෝගට් හරි සෙට් කිරි හරි වලින් මේස හැඳි 4ක්. ඉතින් යෝගට් වෙන තරමට වඩා හොඳයි. ඊළඟට අපිට ඕනේ වෙනවා අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් නම් මම මෙතනදී මේස හැඳි දෙකක් වගේ තමයි ගත්තේ. තවත් අයිස්ක්‍රීම් රස ඕන නම් ඔයගලන්ට පුළුවන් වැඩිපුර එකතු කරගන්න. ඊළඟට අපි ෆ්‍රෙෂ් මිල්ක් වලින් කෝප 4ක් විතර එකතු කරගමු. මම ගොඩාක් තියාරුවට මේක හදන්නේ නැහැ. හැබැයි තියාරු ගතිය වැඩි කරගන්න ඕන නම් ඔයගලන්ට මේ වෙලාවේදී කිරි ටිකක් වැඩිපුර එකතු කරගන්න. මෙන්න මේ පදබවන එක හොඳට බෙන් කරගත්තට පස්සේ මම අයිස් කැට ටිකක් දාලා මේ විදිහට පීතුරුවට දාගන්නවා. ඔයගලන්ට පුළුවන් අයිස් කැට දියුණාට පස්සේ බොන්න. ඒ වුණාට මම මේක මෙහෙමම බීලා බලන්න කියලා හිතුවා. ඉතින් ඔය විදිහට තමයි රස්නේ කාලෙට ගැලපෙන්න හරිම ලේසියෙන් විනාඩි 5ක් වගේ චූටි කාලයක් ඇතුළත ඔයගලන්ට හදාගන්න පුළුවන් ස්මූති එකක් හදන විදිහ අපි පෙන්නපේ. ඉතින් අනිවාර්යෙන්ම හදන්න. හදලා බලලා රස කොහොමද කියලා අපිට කියන්නත් ඕන හැමදාම වගේ අමතක කරන්න එපා කියලා ආදරෙන් ආරාධනා කරනවා.